ඔන්න එක හාවේ තල් ගහක් යට නිදියාගෙන හිටියා. නිදියාගෙන ඉන්න ගමන් ඌ කල්පනා කළා දැන් මේ පොළව පෙරලීගෙන ආවොත් හරි අහස කඩාගෙන වැටුණොත් හරි කොහොමද බේරෙන්නේ කියලා කල්පනා කර කර දැන් ඉන්නවා. එතකොට අර ඒ තල් ගහ ළඟ තිබුණා බෙලි ගහ. මේ බෙලි ගහේ ඉදුණු බෙලි ගෙඩියක් අර තල්ලක් අත්තක් උඩට වැටුණා. වැටිලා බිමට පෙරලීගෙන ගියා. එතකොට හාව බය වුණා. අහසත් කඩාගෙන වැටෙනවද කොහෙද? පොළවත් පෙරලීගෙන එනවද කොහෙද? දුවන්න ඕනේ කියලා පැනලා දිව්වා මෙතනින්. දැන් හාවක් මෙහෙන්න වේගෙන් දුවනවා. දුවනකොට ඉතින් ওই වෙන සත්තු මගදී හම්බෙන මොකද හාව මේ දුවන්නේ කිව්වා. ඒක වෙන කිව්වා මේ පොළව පෙරලීගෙන එනවා අහස කඩා වැටිගෙන එනවා මම මේ බේරෙන්න දුවනවා කියලා. අර සත්තුත් බය වෙලා හාව එක්ක දැන් දුවනවා. ටිකක් වෙලා යනකොට මුළු කැලේම සත්තු දැන් හාව ඉස්සෙල්ලා දුවනවා. හාව පස්සෙන් අනික් සත්තුත් දුවනවා. දුවනකොට සිංහෙක් හම්බ වුණා. සිංහයා මොකද මේ කැලේ ඉන්න සත්තු ඔක්කොම මේ කොහෙද දුවන්නේ කියලා. ඒගමන මේ සත්තු කිව්වා මේ පොළව පෙරලීගෙන එනවා. අහස කඩා වැටෙනවා. අපි බේරෙන්න දුවනවා කිව්වා. ඒ කියන්නේ කවුද දැක්කේ මේ අහස කඩා වැටෙනවා පොළව පෙරලීගෙන එන? මේ හාව තමයි කිව්වේ. හාවට තමයි හිලා තියෙන්නේ කිව්වා. ඒ ගමන කිව්වා කොහෙද හාව උන්නේ? ඒ ගමන කිව්වා හාව කිව්වා මං ඉන්නේ තල ගහේ. මට ඉන්න තැන පෙන්වන්න කිව්වා. මේ කවුරුවත් දුවන්න ඕනේ බය වෙන්න එපා. මං යනවා බලන්න එතන කියලා කිව්වා. කිව්වහම ඉතින් දැන් ඕන් හාව සිංහයාගේ පිටේ තියාගෙන හාවට කිව්වා පාර පෙන්වන්න. හාව පාර පෙන්නුවා අනිත් සත්තු ටිකක් දැන් පස්සෙන් එනවා. ගියා මේ හාව නැවතිලා හිටිය තැනට. ගියාම සිංහයා හොඳට බැලුවා. බලනකොට දැක්කා මේ තල ගහ මේ හාව උන්න තල ගහ උඩ ළඟ බෙලි ගහක් තියෙනවා. බෙලි ගහේ බෙලි ගෙඩියකුත් වැටිලා බිම තියෙනවා. ඒ ගමන සිංහයා කිව්වා මේ අහස කඩා වැටුනේත් නැහැ. පොළව පෙරලීගෙන ආවෙත් නැහැ. මේකයි වෙලා තියෙන්නේ. මේ බෙලි ගෙඩිය ඉදිලා මේ තල්ලත් උඩට වැටිලා තියෙනවා. තල්ලත් උඩට වැටෙන සද්දේ අර ඒක පෙරලීගෙන බිමට වැටෙන සද්දේ තමයි හාව රැවටිලා තියෙන්නේ. බය වෙලා තියෙන්නේ. ඉතින් කිසි දෙයක් හොයන්නේ බලන්නේ නැතුව හාවත් කනලා මේ පණ වේර ගන්න කියලා දිව්වා. අනික් සත්තුන්ටත් ඒක කිව්වහම අනික් සත්තුත් ඉතින් ඒක පිළිගරගෙන හාව පස්සෙන් දිව්වා. ඉතින් හොයලා බලන්නේ නැතුව වැඩ කටයුතු කරනකොට ඔක්කොම නිකන් බොරුවට අමාරු වැටෙනවා. අර සිංහයා ඉතින් බුද්ධිමත් බැවිදින් ඒක වෙලා තියෙන දේ තෝරලා කිව්වට පස්සේ ඉතින් හැම සත්තුම ඉතින් නිදහසේ මේ බය නැතුව උන් ඉන්න තැන් වලට ගියා.